හෙයා කෙයා රූටින් වලට පාවිච්චි කරන්න ඕන ෂැම්පු, කන්ඩිෂනර්ස් නැත්නම් විටමින්ස් සහ අවුරුදු 30 වෙනකොට කොණ්ඩෙට වෙන වෙනස්කම් ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. මේක කතා කරන්න හේතුව මම පහුගිය දවසක දැම්මා විටමින් වර්ග ගොඩක් අපේ ඇඟට ඕනේ කියන එක. ඒකේ සමාලෝචනය කරපු වීඩියෝ එකක් ආයෙ මම දානවා දවසක. ඊට කලින් මේක කරන්නේ මේක ගැනත් ඕවරෝල් අයිඩියා එක ඔයාලට දෙන්න ඕනේ හින්දා. හොඳට මතක තියාගන්න අවුරුදු 30 වෙනකොට හෙයා කෙයා රූටින් අපි පටන් ගන්න ඕනේ. සමහරු 20 වෙනකොටම පටන් ගන්නවා. මම ඒකට ටිකක් විරුද්ධයි. මොකද කොණ්ඩෙකට ප්‍රශ්නයක් තියෙන කාලේ පටන් ගන්න අවුරුදු 25න් පස්සේ නැත්නම් 30 වෙනකොට තමයි පටන් ගන්න. අපි ඒ කාලේ තමයි එතකොට ඒකට ප්‍රශ්න වෙනකොට ට්‍රීට්මන්ට් පටන් ගන්න ඕනේ. හෙයා කෙයා රූටින් එකකදී පළවෙනිම දේ ෂැම්පු එක. මේ ෂැම්පු එක ඔයාට ලෙඩක් නැති අය සහ ලෙඩක් ඉන්න කියන කැටගරි දෙකම කතා කරන්න පුළුවන්. ලෙඩක් නැති සාමාන්‍ය කෙනෙක්ට තමයි මේ රූටින් එක කියන්නේ. හෙයා කෙයා රූටින් එකදී ෂැම්පු එක නම්බර් 1. මේ ෂැම්පු එකේදී ඔයා සල්ෆේට් ෆ්‍රී SLES ෆ්‍රී ෂැම්පු එකක් යූස් කරන්න ඕනේ. ස්කැල්ප් එක නරිශ්මන්ට් වල ෂැම්පු එකක්. කොණ්ඩේ දාඩිය ටික, තෙල් ටික, නෝමල් තියෙන ඩස්ට් ටික ගියාම ඇති කොණ්ඩෙකට. නෝමල් ජෙන්ට්ලි ක්ලීන් වෙන ෂැම්පු එකක් තමයි නෝමල් කෙනෙක් යූස් කරන්න ඕනේ. හැබැයි ඩැන්ඩ්‍රෆ්, සොරයිසිස් වෙන කන්ඩිෂන් එකක් තියෙනවා නම් ෂැම්පු එක අපි වෙනස් කරන්න වෙනවා. ඊළඟට අපි දාන සාමාන්‍ය ෂැම්පු එක සතියේ දවස් 2ක් 3ක් අතර ප්‍රමාණයක් දාන්න ඕනේ. ඊට පස්සේ අපි සීරම් එකක් දාන්න ඕන ඔලුවට මසාජ් කරන්න ඕනේ. දවසට විනාඩි 3ක් නැත්නම් 5ක් ප්‍රමාණයක් මේ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. මීට අමතරව ඔලුවට අපිට ඕනේ සිංක්, අයර්න්, විටමින් D නැත්නම් බයොටින්. සමහර අයට බයොටින් 101යි බලපාන්නේ. බයොටින් ගන්නකොටත් ඔයාට ඕනේ කන්ටෙන්ට් එක බලන්න ඕනේ. මේක මම ඔයාට කන්ටෙන්ට් කියන්නේ නැතුව මල්ටි විටමින් එකේ නම කියන්නේ නැතුව කියන්නේ එක එක්කෙනාට ගන්න ඕන විටමින් ප්‍රමාණය වෙනස්. ඒක නිසා ඔයාගේ ෆැමිලි ඩොක්ටර් හම්බෙලා ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි ඔයා ඊට අදාළ ටික ගන්න ඕනේ. අපි හෙයා කෙයා සීරම් එකක් මසාජ් කරනකොට හෙයා කෙයා සීරම් එකේ මේන් බලපාන සාධක කිහිපයක් තියෙනවා. එකක් නයිසිනමයිඩ්, රෝස්මෙරි ඩයිලූටඩ්. ඒ කියන්නේ තනුක වෙච්ච රෝස්මෙරි. ඩිරෙක්ට් රෝස්මෙරි දැම්මොත් අපිට ඩර්මටයිටිස් නැත්නම් ඇලර්ජික් රියැක්ෂන්, ඉන්ෆ්ලමේටරි රියැක්ෂන් ඔළුවේ එන්න පුළුවන්. ඒක නිසා normally use කරන්න ඕනේ ඩයිලූටඩ් රෝස්මෙරි. මේ ටික කන්ටෙන්ට් තියෙන ටිකක් ඉනිෂියලි යූස් කරන්න. අපි දෙවෙනි රූටින් එකේදී මේක ටිකක් සවිස්තරව කතා කරනවා.